සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ එළඹෙන ජූනි මාසය ඔයාට මොන වගේ වේවිද කියලා බලන්නයි අපි යන්නේ. ඉතින් ඔයාට මේ එළඹෙන ජූනි මාසය ගැන මොන විදිහේ ඍණාත්මක දේවල් අහන්න ලැබිලා තිබුණත්, ඍණාත්මක දේවල් හිතලා තිබුණත් ඒවා හිතින් ඉවත් කරන්න ඔයාට මේ ජූනි මාසය සුබම සුබ මාසයක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඔයාට මේ පේන්න තියෙන රූප තුනෙන් ඔයාගේ වැඩියෙන්ම හිත යන රූපයක් තෝරගන්න. ඉතින් මෙතන ඉඳන් බලමු ඔයාට මේ මාසයේ කොයි විදිහට වේවිද කියලා. මෙන්න මේ පළවෙන කාඩ් එක තෝරගත්ත ඔයාට මේ එළඹෙන ජූනි මාසය ඔයාගේ මේ අවුරුද්දේ ගත වුණු අනිත් මාසවලට වඩා විශේෂ සුබ මාසයක් වෙනවා. ඔයා වෙනුවෙන් තව තවත් වැඩ කරන්න පටන් ගන්න මාසයක් වෙනවා. ඔයාට මේ අවුරුද්ද පටන් ගනිද්දී ඔයාට මේ අවුරුද්ද තුළ ළඟා කරගන්න තිබුණ හීන ලයිස්තුවේ හීන කිහිපයක් යථාර්ථයක් කරගන්න මහන්සි වෙන මාසයක් වෙනවා. ඔයා මේ වෙනකොටත් ඒ සඳහා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඉතින් ඔයා ඔයාගේ හීන යථාර්ථයක් කරගන්න මේ යන ගමනේ තව පියවරක් ඉදිරියට තබන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන මාසයක් කිව්වොත් හරි. හැම වෙලාවෙම උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරන ඔයා වාසනාවට වඩා මහන්සිය විශ්වාස කරන කෙනෙක් වෙනවා. ඔයා පටන් ගත්ත ඕනම වැඩක් ඒ අවසන් වෙන තෙක්ම අධිෂ්ඨානශීලීව උත්සාහයෙන් අවසන් කරන කෙනෙක් මොන අභියෝගය ආවත්. ඉතින් ඔයාට බය නැතුව කියනවා මේ ජූනි මාසයේ ඉතාම සාර්ථක මාසයක් විදිහට ඔයා අවසන් කරනවා. ඔයාගේ හීන එකින් එක යථාර්ථයක් වෙන විට තවත් අලුත් බලාපොරොත්තු අලුත් හීනවලට යන්න ශක්තිය ඉබේම ඔබට ලැබේවි. ඉතින් මේ ජූනි මාසයේ ඔයාගේ හීන යථාර්ථයක් කරන ජයග්‍රාහී මාසයක් වෙනවා නොඅනුමානයි. ඉතින් මේ කාඩ් එක තෝරගත්තු ඔයාටත් ඔයාගේ හීනවලටත් ජයෙන් ජයම වේවා. මෙන්න මේ දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට මේ එළඹෙන ජූනි මාසයේදී යම්කිසි විශේෂ වැඩක් යෙදෙන්න නියමිතයි. ඒ කියන්නේ ඔයාගේ වෙඩින් එකක් හරි නැත්නම් ඔයාගේ පවුලේ කාගේ හරි වෙඩින් එකක් හරි එහෙමත් නැත්නම් ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ කොන්වොකේෂන් එකක් හරි මොකක් හරි යම්කිසි ඔයාගේ ජීවිතේට විශේෂ දෙයක් සිද්ධ වෙන්න නියමිතයි. කොහොම වුණත් මේ වෙනුවෙන් ඔයා යම්කිසි විශේෂ කැපකිරීමක් කරපු ඒ වෙනුවෙන් මහන්සි වුණු දෙයක් තමයි ඔයාට මේ විශේෂ ප්‍රතිඵලයක් විදියට මේ මාසයේදී දකින්න සිද්ධ වෙන්නේ. ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක් නම් ඒක ආදරේ සම්බන්ධ දෙයක්, විවාහ සංවත්සරයක් නැත්නම් ඔයාලගේ ආදරණීය සංවත්සරයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ආදරණීය සංවත්සරයක්, විවාහ සංවත්සරයක් නැත්නම් විවාහයක් කොනොකේෂන් එකක් මේ වගේ විශේෂ දෙයකට ඔයාලා දැන් මේ වෙනකොටත් සූදානම් වෙනවා ඇති. මොනවාම හරි විශේෂ දෙයකට. ඉතින් මේ දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට හැමදේම සාර්ථකව සිද්ධ වෙන මාසයක් තමයි. ඒ ඔයාගේ යම්කිසි විශේෂ සිද්ධ වෙන දේ උනත් හරිම සාර්ථකව ආදරණීයව මේ මාසය තුළ සිද්ධ වෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට මේ එළඹෙන ජූනි මාසය හරිම සාර්ථක ආදරණීය මාසයක් වෙනවා කියලා තමයි. මෙන්න මේ තුන්වන කාඩ් එක තෝරගත්ත ඔයාට මෙන්න මේ මාසය ඔයාගේ වර්තමානය තුළ ඔයාට අවශ්‍ය වෙන දේවල් ලැබීමට අවශ්‍ය පසුබිම සෑදෙන ආශිර්වාදාත්මක මාසයක් වෙනවා. ඔබ මේ වන විටත් විවිධ මානසික කායික පීඩාවලින් පීඩා විඳිමින් සිටිනවා නම් ඒවායින් මිදී වර්තමානය තුළ ඔබට ලැබීමට සුදුසු දේ ලැබීමට ඔබ සුදුස්සෙක් වෙනවා. අතීතයේදී ඔබ අතින් ගිලිහුණු ලස්සන ආදරණීය සිහින බලාපොරොත්තු නැවතත් ඔබේ
ජීවිතයට ආලෝකයක් ගෙන දෙමින් ඔයාට අලුත් බලාපොරොත්තුවක් ගොඩනගන ආදරණීය ලස්සන මාසයක් වෙනව නොඅනුමානයි. ඉතින් ඔබ ඔබට ආදරය කරන්න, ඔබව විශ්වාස කරන්න දුක්බර අතීතයක් වේ නම් එයද අමතක කර මේ ආශිර්වාදාත්මක මාසය සඳහා සූදානම් වෙන්න. ඔබට ජීවිතයේ සැබෑ ලස්සන කියා දෙන ආදරණීය ආශිර්වාදාත්මක මාසයක් මේ ජූනි මාසය වෙනවා අනිවාර්යයෙන්ම.